මගේ 2014 පොතකටත් ඇවිල්ලා දේශනයක් තිබ්බා. 2017 පොතකටත් ඇවිල්ලා දේශනයක් තිබ්බා. මම එහෙම අය වළක්ව ගන්නේ නැහැ. එදා දේශනේ තිබේ කවි පොතක. කවියට එහා කතාව බලවත්. මට මේක කියන්න ඕනේ. මේක ඇතුලේ ඔබට චිත්‍රපටය හදන්න කතන්දර බොහොමයි. ඒකට කිසියම් ඕන පූර්ණයක් මේකෙන් ලැබෙවි. මේ ගෞරවණීය පිළිගැනීම ඔබතුමාට. විරුවන්ගෙන් අවසරයි. මට තේරෙන්නේ මම මොනවා කියන්නද කියලා මේ. ඒතරම් ශ්‍රේෂ්ඨ විශිෂ්ට සංවේදී අවස්ථාවකට මම මේ මෑත කාලේ නම් සම්බන්ධ වෙලා නැහැ අත් වශයෙන්ම. දැන් මම ඒක වැඩේ කරද්දී බලන් හිටියේ දැන් මේ වීරයෝ ගැන අපි දැකලා තියෙන චිත්‍රපටිවල නවකතාවල කෙටි කතාවල විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල අපි උගා අනුප්‍රාණය ලැබුවේ ඒවෙන්. හැබැයි මේ එකක් මම කොහොමද දැනන් හිටියා ඒ ප්‍රබන්ධනයක් චිත්‍රපට කියන්නේ ප්‍රබන්ධ නවකතා කියන්නේ ප්‍රබන්ධ මම අහලා තිබුණා හැම විටම ප්‍රබන්ධයට වඩා යථාර්ථයේ විශ්මය ජනකයි. දැන් මේ ප්‍රබන්ධ නෙමෙයි මේ යථාර්ථයේ මේ ඇඟේ මයිල් කෙලින් එන මේ කෝට්ටේ හිඳ පේන්නේ නැහැ මං හිතන්නේ. මේ ප්‍රමෝද් ගමනේ වෙලා තියෙන්නේ මම මේ අවස්ථා කීපයක්ම ඒ කියන්නේ මේ හැබෑ වීරයෝ මේ ප්‍රබන්ධවල හම්බෙන අය නෙමෙයි. හැබෑ යථාර්ථයේ හම්බෙන වීරයන් අපි ළඟම දැකපු එක. මට ඒක අදහන්න බැරි වැඩක්. මම යුද්ධ ගැන ටිකක් මේ උනන්දුවක් දක්වපු කෙනෙක්. මට මතකයි ඔබ අහලා ඇති ওই දෙවන ලෝක යුද්ධ කාලේ මේ දෙවන ලෝක යුද්ධයක තීරණාත්මක එක බටහිර විචාරකයෝ එක අදහස් පළ කරනවා. හැබැයි තීරණාත්මකම සටන උනේ හිට්ලර් නැමැති දරුණු යුද්ධවාදියා දරුණු ඒකාධිපතියා පරාජය කරන්නට ලෝකයේම ගිලගන්න තිබිච්ච ඔන්න මෙන්න අවස්ථාව වැළැක්වුණු අවස්ථා දෙකක් තියෙනවා. එකක් නේ ඔය මිත්‍ර හමුදා ඔය ප්‍රංශයට ගොඩ බැහිම. හැබැයි ඊට කලින් ලෙනින්ග්‍රාඩ් සටනෙන් ඇරඹිච්ච රතු හමුදාව පැමිණීම මේ මොස්කව් දක්වා ඔය දෙක එක කණ්ඩායම් දෙකක් කියනවා උගල. හැබැයි මගේ හොද ඔයාලා බලපුවාම අතිශය තීරණාත්මක හැරවුම උනේ ඔය මිත්‍ර හමුදාව මේ රතු හමුදාව ලෙනින්ග්‍රාඩ් වලින් හැරලා ආපහු හරවලා මොස්කව් වලට යන්න නොදී ඒ ආපු ගමන. ඒකට බලපෑවේ එක කතාවක්. මේසා දරුණු පරාජයකට පත් වෙලා තියෙනකොට ඒ රාජ්‍ය නායකයා ස්ටාලින් කිව්වා මේ ඔහු දේශපාලනේ කතා කරේ නෑ. ඔහු කිව්වා මේ රුසියාවේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය. කළා ඔහු ප්‍රසිද්ධ කතාවක් පවත්වලා කිව්වා ඔබ හැම කෙනෙක්ම මෙන්න මේ පරණ උරුමය වෙනුවෙන් ඉස්සරහට එන්න වගේ කතන්දරකේ. මම කියන්න යන්නේ ඒ වෙලාවේ මුළු sannivedana ප්‍රවාහයක් වැඩ කළා. මිනිස්සු කවි ලිව්වා, කෙටි කතා ලිව්වා, ලිපි ලිව්වා. අන්තිමට මේ හමුදාව ආපහු හැරලා ආවා. ප්‍රෞඩා කියන පුවත්පතේ ඒ කාලේ පළ වුණා සාල සිරස්තලයක් රතු මුහුද ගොඩගලයි. මේ රතු මුහුද ගොඩගලයි කියන ආරංචිය හැමතැනම මුළු බර්ලින් ඔය ඔක්කොම ගියාම සතුරා ඔක්කොම මානසිකව වැටුණා. ඒ ජයග්‍රහණය ඔබ දන්නවා අන්න බර්ලින් වලට එනකම් වුන් කිලෝමීටර් 10 ගාණක් නොකඩව ආවා. තනිකර මේ හමුදා ශක්තිය විතරක්මත් නෙමෙයි තිබිච්ච මිනිස්සු නැගිට්ටෝපු එක. මම කියන්නේ යුද සාහිත්‍ය ගැන. එහෙම යුද සාහිත්‍යයක් ඒ කාලෙම ගොඩ නැගුණා. ඒ කාලෙම ගොඩ නැගුණා. දැන් ඔය චමින්ද මේ කියපු අර මේ සිබළු ගැන මේ ඔයගේ වීරයෝ ගැන අපි ඇත්තට කිව්වේ රුසියන් සාහිත්‍යය ඉස්සර. අර උබාර අර දැන් අර යුද වීරයෙක් ගැන කිව්වේ රැස්වල කඳුලේන අර මේ පැත්තට ගියා කියලා මේ අනිත් පැත්තට ගමන් කළා කියලා. දවස් 6ක්ද කොහෙද ආහාර නැතුව තාම මාරාන්තික මොහොතකට පත් වෙලා ජීවත් වුණා කියලා. ඔබ අහලා තියෙනවද අර මේ සැබෑ මිනිස්සුගේ කතාවක් කියලා පොතක් තියෙනවා. කියවලා ඇති අර ගුවන් නියමුවා කොයිතරම් ඒක ගුවන් නියමුවෙක් මේ සටනේ දැන් මම කියන්නේ මේ ජීවිතේ කියන්නේ කොයිතරම් ධෛර්යයක් ආත්ම ශක්තියක්. ඒ උන් අතර රණ විරෝනේ කියන්නේ සාමාන්‍ය විසුරු කරන්න බෑ ඒවා. මම ඔබ සියලු දෙනාටම කරන්න පුළුවන් දේවල් අපිට කරන්න බෑ. ඔබ සියලු දෙනාම අසාමාන්‍ය මිනිසුන් මං හිතන්නේ. මට තියෙන ගෞරවය ආදරය ඒකයි. ඉතින් මම කියන්නේ අන්න ඒ යුද සාහිත්‍ය බලපෑව අර ගමනට. අර ගමනට එබඳු යුද සාහිත්‍ය බලපෑව මුළු මිනිස්සු ජනතාවම
එක හඬින් හිටියා එක වලින් අන්න ඒ බලපෑම තමයි ඔය මිත්‍ර හමුදාවේ අනිත් පාර්ශ්වයට කරන්න බැරි වෙච්ච දේ. මේ කිලෝමීටර් 10 ගාණක් ඇවිල්ලා එදා රතු හමුදාවට කරන්න පුළුවන් වුණේ. හරි? ඉතින් මම කියන්නේ ගියේ ඉබඳු යුද සාහිත්‍යයක් අපේ රටේ ගොඩ නැගුණේ නැත. දැන් මම කියන්නේ මට පොඩි යුතුයකමක් සහ වගකීමකුත් තියෙනවා මේ කියන්න. මොකද්ද මම පුවත්පත් කලාවේදියෙක්. ඔබ දන්නේ මම මගේ වෘත්තීය ජීවිතේ පුවත්පත් කලාවේදියෙක්. මම වැඩ කළේ දිවයින පත්තරේ. මම එතකොට ඔය 80 ගණන් වල වෙනකොට මම උපකතුරුවරයෙක් විදිහට හිටියේ. 82 මම දිවයිනට බැඳුනේ. 84 වෙනකොට තමයි මුල් වරට ලිපිපලක් අපි ලිව්වේ මේ මිය යන රණවිරුව කියන වචනේ තිබුණේ නැහැ එතකොට. හරි? ලිපි පෙළ තමයි ඔව්හු අප වෙනුවෙන් දීපිදූහ කියලා ලිපි පෙළක් පටන් ගත්තා. ඒක ලිව්වේ චන්දසිරි දොඩංගොඩ කියන විශිෂ්ට ලේඛකයෙකු දැන් ජීවිතන් අතර නැහැ. මේ පත්තරේ නියෝජ්‍ය කතුවරයා වශයෙන් හිටිය දයාසේන ගුණසිංහ මහත්තයා තමයි මේ වැඩේ උට පැවරුවේ. අන්න ඒකේ තමයි ওই දයාසේන ගුණසිංහ මහත්තයා තමයි රණවිරුව කියන වචනේ දැම්මේ ඉස්සෙල්ලා. වචනේ ඉස්සෙල්ලා පාවිච්චි කළේ එතුමා. 84 මට නිවැරදි නම් මට මතක නම් 84 වගේ. එතකොට එදා පටන් මේ වචනය නිකන් තේව වචනයක් වගේ භාවිතා වෙනවා. මම කියන්නේ ඒ ඒක ප්‍රමාණවත් වුණා කියලා මං හිතන්නේ අපේ සංනිවේදනයේ ක්ෂේත්‍රය ওই තරම් උදව්වක් කළා කියලා මට හිතෙන්නේ මට තියෙන පුදුමේ තමයි ඒ සියල්ල කාමකායන් ඒ සියල්ල වහන්න පුළුවන් විශාල යුද සාහිත්‍යයක් ජීවමානවම අපිව සලිත කරන ආකාරයෙන් එක තනි මිනිහෙක් මේ වැඩේ කළා සුජිත් චාමින්ද. ඒක මහා බුදු වැඩක්. ඒක වික්‍රමයක් අත වශයෙන් අපි යුද්ධ ගැන ලියවිච්ච පොත් ගාක් කියවලා තියෙනවා. මම සේරම වගේ කියව. පහුගිය කාලේ ලියවිච්ච සිංහලෙන් ඉංග්‍රීසියෙන් ලියවිච්ච ඔක්කොම වගේ මම කියවලා තියෙනවා. හැබැයි මේතා මා සසල කරන මේතා අපි සසල කරන මේතා අපිව කැඳවන මේ යුද්ධ බිමට මේ අනාගත බිමට ඊළඟට මිනිස් සංහඳියාවට මේ අපිව මේ මනුෂ්‍යත්වයට කැඳවන මෙහෙම සාහිත්‍යයක් මම දැකලා නැහැ. මේක ඇත්තටම මම බුද්ධමයටපත් වෙනවා. ඔහුගේ වික්‍රමය විශිෂ්ටයි. ඔහු මන් දන්නේ ඔහු කවුද කියලා. මට ඔහු බබ කියන්නේ මේක සුජත් චාමින්ද යනු කවුද නෙමෙයි සුජත් චාමින්ද යනු කුමක්ද කියලා මට අහන්න වෙන්නේ. ඔව් කුමක්ද ඔහු? ඔහුට මේ සහ ලොකු හදවතක් තියනවාද? දැන් මේ මෙබඳු සාහිත්‍යයකින් ගේන්නේ යුද්ධය විතරක් නෙමෙයි. ඔහු ගේනවා අපි එකට කියනවා නිව් හියුමනිසම් කියලා. නව මනුෂ්‍යත්වයක් ගේනවා. ඒකනේ අර කියන්නේ අර දෙමළ මිනිස්සුන්ගේ අර නැත්තම් අර අනිත් පාර්ශ්වයේ හිටපු සෙබලියන් ගැන අරගොල්ල ඒව ගැන. ඒවා ජීවම මේ ප්‍රබන්ධ නෙමෙයිනේ. දැන් අර ඒ සෙබලියෝ මරන්න එපා කියපු ජීවමාන චරිතය උපතන්ට ඒක ඇත්ත වශයෙන්ම විස්මය ජනකයි. ඉතින් මම හිතනවා මේ සුමිත් චාමින්ද කරපු කාර්යභාරයට මීට වඩා අගයීමක් ලැබෙන්න ඕනේ කියලා මම හිතනවා. ඔහු අපේ සාහිත්‍යයට මේ නව සාහිත්‍ය ඉතාම විශිෂ්ට ආකාරයෙන් හුඬු වාර්තා වශයෙන් ඉදිරිපත් කරලා ඕන තරම් තියෙනවා. අපි ඕන තරම් කියවලා තියෙනවා. හරි. නමුත් මේකට වඩා වෙනස් වැඩක්. මේ වෙනස් වැඩේ මේ තරම් විශිෂ්ට ආකාරයෙන් කළාට ඔහුට මගේ ගෞරවය භක්තිය මම පුද කරනවා. ඒ වගේම මෙබඳු සංഭാෂණයකට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපිවත් මේකට මේ මල් වට්ටියට අත ගහන්නට කැඳවු මේක සම්බන්ධයෙන් අපේ ගෞරවය පුද කරමින් ඔබ සියලු රණවිරුවන්ට මගේ ගෞරවය ඉසරම පුද කරමින්